පින් මාළු වලේ කුසල්ලාමි මාළු බානවා. සිල් අරන් ඇවිත් සීලවතී මකුණු මරනවා. ඒ වගේ සීලවතී කෙනෙක් තමයි මේ. සීල රත්න නෙවෙයි බාල රත්න. ගොඩාක් කල් බලාගෙන හිටියා. ඉවසගෙන බලාගෙන හිටියා මේ ගෝතයාගේ ගොම් කතා ටික. බලන්නකෝ මේ අද කියන දේවල් මොනවද කියලා. චුට්ටක් බලලා විරුදුවට යන්න. තෝ යක්ෂණියෙක්නේ. මේ බලන්න යක්ෂණියෙක්ගේ කොණ්ඩේ කඩාගෙන පීසියක් වගේ මං එදා ඉදලම කියන්නේ දරුවෙක්ගේ කිසිම දරු දුකක් දන්නේ නැති කාන්තාවක් හරි පිරිමියෙක් හරිනවා නම් මුන් අප්පියෝ කියන එක මතක තියාගන්න. ශ්‍රී ලාංකේය විරිදු කලාවේ කාලයේ කාලේ විරිදු නලි මේ රටේ දරුවෝ නැති ඔක්කොම පොන්න යොදයකෝ ඒ වගේ කතා කියන්න උඹ කවුද ගොම්පකෝ බැන්දත් බැන්දේ නැතත් ළමයි නැතත් තොට මොකෝ ඇන්දනම් සිවුරකට පරිසම් කරගනින් යකෝ දරු දුකක් දන්නේ නැති කාන්තාවක් හරි පිරිමියෙක් හරිනවා නම් මුන් අප්පියෝ කියන එක මතක තියාගන්න. වචනයේ සංවරකමක් නොමැති තොපි වගේ යක්කු පච කරනවා උත්තම සංග පරපුර ගොම්පක්කු පන්සල් අස්සෙත් ගහන ගමන් හොරාට මුක්කු සංවරකම ගැන කියලා දෙන්න එන තොපි මොක්කු මහ ප්‍රජාපති මවක් මුනේ කුමරුට සිදුහත් පිහි නොකලත් ගෑනුන් හට ඇත කරුණා හදවත් මට කිය පම්බාල රතන ගොයියෝ අදවත් තෝ හදපු දරුවෝ ඉන්නවාද තැන තැන කොහෙවත් යක්ෂණියෝ වගෙලු කොණ්ඩේ කඩාගෙනමලු ඉන්නේ දුක් නොදකින් තොගේ කට සිවුරට නෑ ගැලපෙන්නේ තොපි වගේ ගෝතයෝ හින්දයි සාසනේ වෙනසෙන්නේ හැපිලද තට්ටය පිස්සෙක් වගේ නන් දොඩවන්නේ ශ්‍රී සම්බුදු ගෞතම උත්තම බුද්ධ සිවුරට චීචී තොපි වගේ ගෝතයෝ නොගැලපෙයි කිසි විට තියෙනවා නම් ඔබටත් කියන්න දෙයක් මේකට ලියලා යනු මැන කමෙන්ට් එකක් සසුන කන වට